අපිට පොඩි කාලේ ඉඳන්ම ඇහෙන කතාවක් තමයි සිත ඇත්නම් පත කුඩාද උත්සාහවන්තයා ජයගනී වගේ කියමන්. ඒ කතාව ඇත්ත තමයි. ඔයාට උනන්දුව තියෙන්න ඕනේ, කැපවීම තියෙන්න ඕනේ, උත්සාහය තියෙන්න ඕනේ ඔයාගේ අරමුණු කරා යන්න නම්. කොටින්ම කිව්වොත් හොඳට ඇඟ හදා ගන්න නම්. හැබැයි අද මම මේ කතා කරන්න යන්නේ මේ උත්සාහයේ තියෙන වෙනත්ම පැත්තක් ගැන. කොටින්ම කිව්වොත් නෙගටිව් පැත්තක් ගැන. අපි දන්නවා සමහරු ව්‍යායාම කරන්න, ජිම් යන්න කොච්චර උනන්දුද කියනවනම්, කොච්චර කැපවීමක් දක්වනවද කියනවනම් ඒගොල්ලෝ හැමදාම ජිම් යනවා. ජිම් එකට ගිහින් පැය ගණන් ව්‍යායාම කරනවා. සමහරු ඉන්නවා උදේටත් ජිම් එකට යනවා, හවසටත් ජිම් එකට යනවා. අපි ඒගොල්ලන්ට කියන්නේ බොක්කෙන්ම වර්ක්අවුට් කරන අය කියලා. ඔයත් ඒ වගේ කෙනෙක්ද? මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ වගේ බොක්කෙන්ම හැමදාම ජිම් යන ව්‍යායාම කරන අය සම්බන්ධයෙන්. Get fit with Kasunjet. ආයුබෝවන්. ෆිට්නස් සිංහලෙන් ඔබ වෙත ගෙන එන Get Fit with Kasunjit සෙග්මන්ට් එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. Fitness සිංහලෙන් with Kasunjit. මම දන්නවා දැන් සමහරු මට දොස් කියනවා ඇති. ඇයි ඔයා එහෙම කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? සමහරුන්ට මේ ගොඩක් අය මේ ජිම් යන්න කම්මැලි, ජිම් යන්නේ නැහැ. ඒගොල්ලෝ ජිම් යන්න බැරි වෙන්න ගොඩක් හේතු කියනවා. අපි මේ හැමදාම ජිම් යන උනන්දු හින්දා ඔයා කියනවා හැමදාම ජිම් යන්න එපා කියලා. ඉවසලා ඉන්න මම තේරුම් කරලා දෙන්නම්. Number 1. ගොඩක් අය නොදන්න කාරණාවක් තමයි කොච්චර මැරීගෙන ඔයා ව්‍යායාම කරත් ඔයාගේ ඇඟ හැදෙන්නේ එක්සර්සයිස් කරනකොට නෙමෙයි. ව්‍යායාම කළාට පස්සේ තමයි විවේකීව ඉන්නකොට තමයි ඔයාගේ මාංශපේශී වර්ධනය වෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? දැන් ඔයා එක්සර්සයිස් කරනකොට ඔයා සිද්ධ කරන්නේ ඔයාගේ මාංශපේශී ඩැමේජ් කරන එක. කියන්නේ ඔයාගේ මසල්ස් ටියර් කරන එක තමයි ඔයා කරන්නේ. ඉතින් රෙස්ට් එකේ ඉන්නකොට තමයි ඒ ඩැමේජ් වුණු මාංශපේශී නැවත ප්‍රතිසංස්කරණය වෙලා අලුත් මාංශපේශී වර්ධනය වෙලා ඔයාට විශාල ලස්සන මාංශපේශී ලැබෙන්නේ. ඉතින් ඒ කාරණාව තේරුම් ගන්නේ නැතුව ඔයා හිතනවා නම් වැඩිපුර ව්‍යායාම කළා කියලා විතරක් ඇඟ හැදෙනවා කියලා ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම විවේකයේ කියන දේ අතිශයින්ම වැදගත්. ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපි විවේකීව ඉන්නකොට. ඔයා හැමදාම ජිම් යනකොට කොහෙද මසල් එකක් හැදෙන විවේකයක් තියෙන්නේ? Number 2. දක්ෂතාවල අඩුවීමක් දක්න ලැබීම. ඔයා ජිම් යන්නේ මොකටද? ව්‍යායාම කරන්නේ මොකටද? ඔයාගේ පර්ෆෝමන්ස් වැඩි කරගන්නනේ. හැබැයි නිතර ව්‍යායාම කිරීමෙන්, එහෙම නැත්නම් හරියට රෙස්ට් එකක් ගන්න නැතුව ව්‍යායාම කිරීමෙන් ඕකේ අනිත් පැත්ත සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නවා ව්‍යායාම කරන්න ප්‍රධාන වශයෙන්ම ශක්තිය ලබා දෙන්නේ අපේ මාංශපේශී වල තියෙන ග්ලයිකෝජන්. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකුට මේ මසල් ග්ලයිකෝජන් වලින් ශක්තිය ලබා දෙන්නේ විනාඩි 60-70ක් කරගෙන යන්න පුළුවන් රෙසිස්ටන්ට් ට්‍රේනින් වර්ක්අවුට් එකකට විතරයි. හැබැයි ඔයා ඊට පස්සේ ඔයා රෙස්ට් එක දෙනකොට තමයි ඒ වැය වෙච්ච ග්ලයිකෝජන් නැවත ඔයාගේ යථා තත්ත්වයට පත් වෙන්නේ. හැබැයි ඔයා නිතර ව්‍යායාම කරනවා නම් ඒ මසල් ග්ලයිකෝජන් නැවත යථා තත්ත්වයට පත් කරගන්න නැතුව මොකද වෙන්නේ? ඔයාට ඔයාගේ ඊළඟ වර්ක්අවුට් එක කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයාගේ පර්ෆෝමන්ස් එන්න අඩු වෙනවා. ඒ හින්දා වැඩිපුර පර්ෆෝමන්ස් ගන්න කියලා හිතාගෙන වැඩිපුර ජිම් ගිහිල්ලා වැඩි වෙලාවක් වර්ක්අවුට් කරන එක නෙමෙයි කරන්න ඕනේ. හරියට රෙස්ට් එක අරගෙන බුද්ධිමත් විදියට හරියට වර්ක්අවුට් එක ප්ලෑන් කරලා කරන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයා නිතර වර්ක්අවුට් කරන කෙනෙක් නම් ඔයා ඔයාගේ ශරීරයට හරි කාලයක් ලබා දෙන්නේ නැහැ. ඔයාගේ අර වැය වෙච්ච ග්ලයිකෝජන් තියෙනවනේ. ඒවා යථා තත්ත්වයට පත් වෙලා නැවත පුරවා ගන්න ඔයා කාලයක් ලබා දෙන්නේ නැහැ. ඔයා නිතර වර්ක්අවුට් කරන හින්දා. එහෙනම් 100%ක් ඔයාගේ ග්ලයිකෝජන් තැන්පතු පුරවාගෙන නෙමෙයි ඔයා ඊළඟ වර්ක්අවුට් එකට යන්නේ. ඉතින් එහෙම වෙද්දී ඔයාගේ පර්ෆෝමන්ස් අඩු වෙන එක අහන්නත් දෙයක්ද? Number 3. නිතරම විඩාබර ගතියක් දක්න ලැබීම. සමහරු කියන කතාවක් තමයි අනේ මගේ මසල්ස් තාම රිදෙනවා එදා කරපු වර්ක්අවුට් එකේ හින්දා. දැන් සමහරු ඕක ගන්න හොඳ පැත්තට. ඒගොල්ලෝ කියනවා ආනේ මගේ ඇඟ රිදෙන්නේ මේ මං හොඳට වර්ක්අවුට් එක කරපු හින්දා. නැත්තම් ඉතින් ඇඟ රිදෙන්නේ නැත්තම් වැඩක් නෑනේ. එහෙම කියලා. ඒත් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම වෙලා තියෙන්නේ ඔයාව DOMS වෙලා. මොකද්ද මේ DOMS කියන්නේ? Delay Onset Muscle Soreness. මේ තත්ත්වය ඇති වෙන්නේ ඔයා වර්ක්අවුට් එකක් කරාට පස්සේ පැය 24ක් 72ක් ඇතුළත. ඉතින් ඔයා දිගින් දිගටම මේ තත්ත්වය පැවතුනොත් ඒ කියන්නේ ඔයාගේ ෆැටිග් එක දිගටම පවතින්න පුළුවන්. ඉතින් නිතරම විඩාබර ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකද ඔයාලට කරගන්න ඕනේ නිතර වර්ක්අවුට් කරලා. Number 4. ඕවර් ට්‍රේනින්. මොකද්ද මේ ඕවර් ට්‍රේනින් කියලා කියන්නේ? මේ ඕවර් ට්‍රේනින් තත්ත්වය ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔයා නිසියාකාරව රෙස්ට් එකක් නොදී දිගින් දිගටම ව්‍යායාම කිරීම හින්දා. මේ ඕවර් ට්‍රේනින් කියන්නේ ඉතාමත්ම දීර්ඝ මාතෘකාවක්. ඒ හින්දා මම ඒක ගැන වෙනම වාර කතා කරන්නම්. Number 5.
ආබාධ ඇතිවීම. අපි දන්නවා සමහරු ඉන්නවා ඒගොල්ලන්ට කොච්චර අමාරු වුණත් කොච්චර ෆැටිග් වුණත් කොච්චර මහන්සි වුණත් ඒගොල්ලෝ දිගින් දිගටම ව්‍යායාම කරගෙන යනවා. ඒගොල්ලෝ ඒකට කියන්නේ no pain no gain කියලා. ඒකට මම තරක් කරන්න යන්නේ නැහැ. ඒක වැරදි කියලා කියන්නේත් නැහැ. හැබැයි මේ දේ හොඳට මතක තියාගන්න. ඔයා හරියට රෙස්ට් එකක් දෙන්නේ නැතුව දිගින් දිගටම ව්‍යායාම කරන්න ගිහිල්ලා ඔයාගේ මසල්ස් වලට, ටෙන්ඩන්ස් වලට, බෝන්ස් වලට, ලිගමන්ට්ස් වලට ටෙස්ට් එක දීලා අන්තිමේ දවසක ඔයා ඉන්ජර් වුණොත් දවසක ඔයාට තේරෙයි මම දවසක් දෙකක් රෙස්ට් එක දෙන්නේ නැතුව අමාරුවෙන් වර්ක්අවුට් කරන්න ගිහිල්ලා හදිස්සියේ හරි මට මාස ගාණක් ගෙදරටලා ඉන්න උනොත් ඒක කොච්චර අපරාධයක්ද කොච්චර වේදනාකාරීද කියලා. Number 6. තියෙනගත් අඩුවීම. සමහරු හිතනවා හැමදාම ජිම් ගියාම හැමදාම වර්ක්අවුට් කරාම තියෙන එක්සර්සයිස් ටික ඔක්කොම කරාම වැඩිපුර රිසල්ට් හම්බ වෙනවා කියලා. අවාසනාවකට උත්තරය නැත. වැඩියෙන් කළා කියලා වැඩියෙන් ඇඟ හැදෙන්නේ නැහැ. තියෙනගත් නැති වෙලා යන්න පුළුවන්. හේතුව තමයි අන්තිමට වාගේ වර්ක්අවුට් එක කරගෙන යන්න එනර්ජි දීලා දෙන්න එනර්ජි නැති වුණාම වාගේ වර්ක්අවුට් එකට දෙන්න එනර්ජි නැති වුණාම අන්තිමට වාගේ මසල්ස් ටික බ්‍රේක් ඩවුන් කරලා තමයි ඔයාට ශක්තිය ලබා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තියෙන ඇඟත් නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා පරිස්සම. Number 7. නිතරම අසනීප වීම. දැන් අපි ව්‍යායාම කරන්නේ මොකටද? අපි ව්‍යායාම කරන්නේ නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. එහෙනම් කොහොමද ව්‍යායාම කරලා මේ ලෙඩ වෙන්නේ? හරි. මේකයි හේතුව. අපි සාමාන්‍ය ව්‍යායාම කරනකොට විශේෂයෙන්ම වේට් ට්‍රේනින් කරනකොට අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අඩාල වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක తాවකාලිකව සිද්ධ වෙන දෙයක්. රෙස්ට් එකේදී ඕක හරියනවා. හැබැයි කෙනෙක් දිගින් දිගටම රෙස්ට් එකක් ගන්න නැතුව ව්‍යායාම කරගෙන යනකොට මොකද වෙන්නේ? එයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අඩාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යථා තත්ත්වයටපත් වීම කල් යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට එයා පොඩි දෙයකටත් අසනීප වෙනවා, ලෙඩ වෙනවා. මට ඒ වගේ අය ඕන තරම් මොන ගහලා තියෙනවා. Number 8. නිින්ද නොයාම. සාමාන්‍යයෙන් වෙන්නේ හොඳ වර්ක්අවුට් එකක් කළාට පස්සේ ඔයාට හොඳට නිින්ද යන්නේ. හැබැයි මේ තත්ත්වය ඕවර් ට්‍රේනින් කරන කෙනෙක්ගේ වෙනස් වෙන්න පුළුවන්. එයාට හරියට නිින්ද යන්නේ නැහැ. නිින්ද ගියත් එයා නිතර නිින්දෙන් ඇහැරෙනවා. කියන්නේ මගදී නිින්දෙන් ඇහැරෙනවා. ඉතින් මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම එච්චර සුබදායක ලකුණක් වෙන්නේ නැහැ. ඔයාටත් එහෙම වෙනවා නම් පොඩ්ඩක් චෙක් කරලා බලන්න වගේ රෙස්ටිං හાર્ට් රේට් එක වැඩි නම් සමහර විට මේ ඕවර් ට්‍රේනින් නිසා වෙන්න පුළුවන් මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් වැඩි එක්සර්සයිස් කරලා මොකටද ඔයාගේ නිින්ද නැති කරගන්නේ? Number 9. ඇබ්බැහිවීම. මිනිස්සු කියන්නේ පුරුදු පොදියක්. එක එක අයට එක එක පුරුදු තියෙන්න පුළුවන්. සමහරු ඉන්නවා එයාලට බෙඩ් ටී එක නැතුව බෑ. තව සමහරු ඉන්නවා එයාලට කන්න බෑ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් නැතුව. අන්න ඒ වගේ තව සමහරු ඉන්නවා එයාලට ජිම් එකට නොයා ඉන්න බෑ. තේරුණාද? ඒගොල්ලන්ට ජිම් එක නිකන් හරි වර්ක්අවුට් එකක් මිස් වුණොත්, නිකන් හරි ජිම් එක මිස් වුණොත් එයාලට හරිම දුකයි. ඔයත් ඒ වගේ කෙනෙක්ද? ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ඔයා නිතර ව්‍යායාම කිරීම. එහෙම නැත්නම් අධික ලෙස ව්‍යායාම කිරීම. අපි දන්නවා ව්‍යායාම කරනකොට අපේ ඇඟේ ශ්‍රාවය වෙන හෝමෝනයක්. ඒක තමයි එන්ඩෝෆින්. එන්ඩෝෆින් හෝමෝනයෙන් කරන්නේ අපේ සතුට වැඩි කරලා, අපේ සාංකාව අඩු කරලා දෙන එක. ඉතින් හිතන්නකෝ ඔයාගේ සතුට වැඩි වෙනකොට ඔයාලකට ඇබ්බැහි වෙනවද නැද්ද? ඇබ්බැහි වෙනවා. ඒක තමයි නරක පැත්ත. ඉතින් ඔයාගේ වර්ක්අවුට් එකට ඔයා ගොඩක් ඇබ්බැහි වෙනවා. ඔයාලා ජිම් එකට නොයා ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. සමහරු කියනවානේ ජිම් is my girlfriend කියලා. ඉතින් ඒ වගේ අය වෙන්නේ නැති මේ වගේ තත්ත්වෙන් පීඩා විඳින්නේ. Number 10. ආහාර රුචිය වැඩි වීම. දැන් ඔයා නිතර වර්ක්අවුට් කරනවා. ඒ කියන්නේ ඔයා වැඩිපුර කැලරි බර්න් කරනකොට ඒ වැය වුණු කැලරි ප්‍රමාණය නැවත සපුරා ගන්න අපේ ශරීරය කරන උපක්‍රමයක් තමයි නිතර බඩගිනි වෙන එක. නිතර බඩගිනි වුණාම අපි මොකද කරන්නේ? අපි කනවනේ. එහෙම නිතර කෑවම මොකද වෙන්නේ? නිතර කෑවහම අපි අනවශ්‍ය විදියට මහත් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ බර වැඩි වෙන්න පුළුවන්. Number 11. මානසික පීඩනය. කොහොමද ව්‍යායාම කරලා මානසික පීඩනය ඇති වෙන්නේ? අපි ව්‍යායාම කරනකොට අධික වශයෙන් අපේ ශරීරය දරා ගන්න බැරි වුණාම අපේ ශරීරයෙන් මගින් නිකුත් කරන හෝමෝනයක් ප්‍රධාන වශයෙන්ම කෝටිසෝල්. මේ කෝටිසෝල් වගේ ස්ට්‍රෙස් හෝමෝන අපේ ඇඟේ වැඩි වෙන්න අපේ මානසික පීඩනය අපිට ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔයාට මානසික අවපීඩනය, එතකොට නිතර කේන්ති යාම, එතකොට කලබල ගතිය, එතකොට හරි මූඩ් එකකින් වැඩ කරන්න බැරිකම, එතකොට විෂාදය, එතකොට සැකසංකාව, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් පිස්සුවෙන් වගේ යකඩ උස්සන්න ගිහිල්ලා අන්තිමට පිස්සු වැටෙන්නේ මොකටද? මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා
අපිව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Witness Sinhaling Productions.